හැමෝටම ආදරය සතුට පිරුණු සුබ දවසක් වේවා. හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඔන්න ඉතින් අලුත් ගෙදරට අපි ආවට පස්සේ අපේ අම්මිලාට කෑම වේලක් දෙන්න ඕනි කියලා හිටියට ඒක එක වැඩත් එක්ක කල් ගියා. අද අප්‍රේල් 27 ඉරිදා කතෝලික අපිට නම් දේවදයාවේ ජේසුගේ මංගල්‍ය දවස. ඉතින් අම්මිත් පොඩ්ඩක් අසනීප තත්වෙන් හිටපු නිසා අපි කෑම ටික ගිහිල්ලා ගෙදරටම දුන්නා. මුලින්ම හාල් හොඳට හෝදලා ඒකටම කුරුඳු පොතු, ඇන්සාල්, කරාබු නැටි, රම්පා, කහ, ලුණු කුඩු ටිකක් එහෙම දාලා බත් ටික රයිස් කුකර් එකට දැම්මා. ඉස්සෙල්ලාම බත් කිව්වේ එදා උදේ 9ට විතර අපිට පවර් කට් එකක් කියලා කලින් දැනුම් දීලා තිබුණා. ඊට පස්සේ කෑම වලට ඕන කරන සුදු ලූණු, රම්පා, කරපිංචා, අමු මිරිස්, කුරුඳු ඒ දේවල් ලං කරගත්තා. ඔන්න ඒ අතරේ බත් එක ඉදිලා. වැඩේ කියන්නේ මං එච්චර ගොඩක් උයලා නැති නිසා මං හිතපුවට වැඩිය බත් ගොඩක් ඉවිලා. ආයෙ වතුර දාලා හරි පදමට ගන්න 5-6 පාරක් විතර ගියා. පෑන් දෙකක් ලිපේ තියලා තෙල් පොඩ්ඩක් විතර දාගත්තා. ඊට පස්සේ පොඩියට ඉරාගත්තු හතු ලිපේ රස්නෙන් බෙදෙන්න තිබ්බා. මං කලින් දවසේ හතු පොඩියට ඉරලා ගත්තු නිසා ලේසි වුණා. ඔන්න ඉතින් මේකනේ වැඩේ. මං එදා තමයි පළවෙනි පාරට චිකන් කරි ටිකක් හැදුවේ. අපි මේ ගෙදරට මස් ගෙනාවෙත් එදාම තමයි. ඉතින් මස් හොඳට හොදලා ලුණු කුඩු කහ 3-5 එක ගම්මිරිස් ඒකටම දාලා බැදපු මිරිස් කුඩුත් දාලා හොඳට මික්ස් කරලා මැරිනේට් වෙන්න තිබ්බා. ගෙදර හදපු ගොරක පේස්ට් එකකිනුත් ඒ හැන්දක් එකතු කළා. ඊට පස්සේ තෙල් එකට සුදු ලූණු, අමු මිරිස්, රම්පා, කරපිංචා ලූණු එකතු කරලා ටිකක් බැදුනට පස්සේ කෑලි මිරිස් එකතු කරගත්තා. ඒත් එක්කම හතු ටිකත් එකතු කරගෙන රස අනුව ලුණු එකතු කරලා ඔන්න ටිකක් වෙලා යද්දි ඒකත් හරි. ඔන්න මෂ්රූම් කරි එක. ඊට පස්සේ ආයෙම පෑන් එකක් අරන් ඒකට තෙල් දාලා අවශ්‍ය කලමනා ටික එකතු කළා. ටිකක් වෙලා ඒවා බැදුනට පස්සේ මම මාළු මිරිස් ටික එකතු කරගත්තා. ටිකක් වෙලා ගිහිල්ලා කහ කුඩු 3-5 ලුණු ටිකක් එකතු කරගත්තා. මං වෙනම ලෑස්ති කරන් තියාගත්ත බිත්තර ගෙඩි දෙකක් අරන් ඒකට ලුණු කුඩු චුට්ටකුයි කෑලි මිරිස් එහෙම දාලා. බලන්නකෝ ටිකකින් මාළු මිරිස් කාරි එකත් රෙඩි. මාළු මිරිස් එක ලිපේ තියෙන අතරේ පරිප්පු වලට ඕන දේවල් ලෑස්ති කරගත්තා. රම්පා කරපිංචා, ලූණු සුදු ලූණු, වේලුණු ඉස්සෝ, අබ ටිකක් එක්ක වේලිච්ච මිරිස්. උයාගත්තු පරිප්පු එකට පොල් කිරි දාලා තෙම්පරාදුවක් එකතු කරලා ටිකක් ලිපේ තියලා එළියට ගත්තා. මස් එක නිදහසේ උයන්න ඕන නිසා ඒක අන්තිමට ඉතුරු කරගත්තා. ලොකු භාජනයක් ලිපේ තියලා තෙල් දාලා කුරුදු එනසාල් ඒවා දාලා අනිත් දේවලුත් එකතු කරගත්තා. බැදපු නැති මිරිස් කුඩුත් ටිකක් එකතු කරගත්තා. මස් ටික එකතු කරගත්තා. ඔන්න ඉතින් පොල් කිරි නැතුව මස් කරි එක නියමෙට ආවා. මට නම් මාරම සතුටුයි. සුවඳ පාට ලස්සනටම තියේදී මට නම් ආයේ රස බලන්න ඕනෙත් නැහැ. ඔය අතරේ පපඩම් ටිකකුත් බැදගෙන ගෙදර තිබුණ බෝල් වලට කෑම ටිකක් නිමුණට පස්සේ හිමීට කෑම ටික දාගත්තා. පරිප්පු වෙනම, මාළු මිරිස් වෙනම, මෂ්රූම් වෙනම. ඊට පස්සේ බත් වෙනමයි, මස් එක වෙනමයි දාගෙන හස්බන්ඩ්ගේ අතේ යැව්වා. ඩෙසර්ට් එකට කර්ඩ් එකකුත් යැව්වා. ඉතින් ඔහොමයි මගේ කෑම එක හැදුනේ. ඉතින් මගේ මේ කෑම වේල දිහා ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එක ඉවර වෙනකම් බලලා උදව් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මං හිතනවා මේ වීඩියෝ එකට ආස ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝගෙම ආදරණීය ප්‍රාර්ථනා ඉටු වේවා.